ආයිබෝවන් කැල්ටෙක් KLK YouTube channel එකට ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක වලට කියලා දෙන්නේ ඔයාලා හදන වෙසක් කුඩුවට හෝල්ඩර් එකක් නැතුවම බල්බ් එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රමයේදී අපි මේ බල්බ් වල තියෙන මේ පින් එකක්වත් PM කම්පියුටරින් පවර්ස ගැනීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් බොහොම සරල ක්‍රමයකට තමයි මම අද මේ බල්බ් එක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන විදිහ ඔයාලට මම කියලා දෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා වෙළඳ පොලේ මෙන්න මේ වගේ කලර් බල්බ් අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකට මීට වඩා විශාල ප්‍රමාණයේ බල්බයක් වුණත් මේ ක්‍රමයෙන් පාවිච්චි කරලා අපිට වෙසක් කුඩුවට දාගන්න පුළුවන්. ඒක තියෙන වාසිය තමයි හෝල්ඩරේට යන වියදම මේ ක්‍රමයෙන් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකදී මට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ හීට් ස්ලීව් දෙකක්. ඒ වගේම මෙන්න මේ වගේ පේපර් කටර් බ්ලේඩ් එකක්. මම මුලින්ම කරන්නේ ඔයාලට පේනති මේ තියෙන්නේ මේ බල්බ් එකේ AC සප්ලයි එක සම්බන්ධ වෙන ස්ථාන දෙක. මම මේ වගේ පේපර් කටර් බ්ලේඩ් එක පාවිච්චි කරලා මෙන්න මේ කොටස් දෙක ප්‍රවේශයෙන් ගලව ගන්නවා. මේකේ තියුණු උපකරණ පාවිච්චි කරනකොට ඔයාලා වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මේකෙන් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රවේශයෙන් මෙන්න මේ වැඩේ කරගන්න. මේ පින් එක ගලව ගන්න. ඒත් එක්කම මෙතන තවත් ඒ වගේම පින් එකක් තියෙනවා. මම ඒකත් මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට වයර් දෙකක් අපිට මේ බල්බ් එක ඇතුලෙන් මේ වයර් දෙක මේ විදිහට ඇදලා ගන්න පුළුවන්. මේ තියෙන ඩ්‍රයිවර් එකට යන AC සප්ලයි එක අපිට මේ වයර් දෙක හරහා කෙලින්ම විදුලියට සම්බන්ධ කරලා බල්බ් එක දැල්ලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම බල්බ් එකට සප්ලයි දෙන්න පාවිච්චි කරන වයර් දෙක. මේ වයර් දෙකට මේ විදිහට මම හීට් ස්ලීව් දෙකක් දා ගන්නවා. ඊට පස්සේ මේ බල්බ් එකේ වයර් දෙකට මම මේ විදිහට වයර් එක සම්බන්ධ කරගන්නවා. ඊයම් පාවිච්චි කරන්න නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මම විදිහට ස්ලීව් දෙක දාගෙන ලයිට් එකකින් මේ ස්ලීව් දෙක ගා ගන්නවා. හරි මේ තියෙන අපි සකස් කරගත්තු බල්බ් එක. හරි මේ තියෙන්නේ වයර් එක යන්නේ කෙලවර. මේක අපි ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා මේ බල්බ් එක දාලා ගන්න පුළුවන්. ඒ වගේම වැඩි ආරක්ෂාවට මෙන්න මේ ස්ථාන දෙකට ග්ලූ ස්ටික් එකකින් ඩොට් දෙකක් තියාගත්තොත් මේ වයර් දෙක හැලෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේක හෝල්ඩර් එකට නැවත සම්බන්ධ කරගන්න ඕන නම් මේ ස්ථානයෙන් අයින් කරලා තිබුණු විදිහටම මේ වගේ පින් එක දාගන්න පුළුවන්. අපි බලමු මේක දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඔතෙන් වලට පේන ඇති බල්බ් එක වැඩ කරනවා. ඉතින් අපිට මේක පුළුවන් කෙලිම විසක් කුඩුවට දාගන්න. ඉතින් බොහොමත්ම පහසු ක්‍රමයක්. ඉතින් අපිට හෝල්ඩර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ කරොත් එහෙම. නැත්නම් අපිට පාවිච්චි කරන බල්බ් සංඛ්‍යාවටම සමාන හෝල්ඩර් ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අදට මම මේ වීඩියෝ එක සමු ගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.